සුබ දවසක් හැමෝටම. අපි අද ඇවිල්ලා ඉන්නේ ලස්සන පන්සලක් බලන්න. මම හිතනවා මගේ YouTube යාළුවෝ ටික ඔක්කොම මට සපෝට් එක දෙයි කියලා. මේක මගේ පළමු වීඩියෝ එකකින් හින්දා අලුතෙන් එකතු වෙන යාළුවෝ හැමෝම මාව subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම like කරන්න, share කරන්න, තව කෙනෙක්ට බලන්න. පිටිපස්සෙන් පේන්නේ පන්සල තමයි. මේක තියෙන්නේ පිළියන්දල 120 රෝඩ් එකේ පිළියන්දල ඉඳන් කොළඹ පැත්තට එනකොට හම්බෙනවා බයිපාස් එකක්. ඒ කියන්නේ කැස්බෑවට යන බයිපාස් හන්දිය. එතනින් ඇතුළට ගියාම තමයි පන්සල තියෙන්නේ. මේකට කියන්නේ පුංචි කිරිපෙහෙර කියලා. ගොඩාක්ම ලස්සන පන්සලක්, පුංචි පන්සලක් න ගොඩක් ලස්සනයි. පිටිපස්සෙන් පේන ලොකේෂන් එක. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. හැමෝටම ආරාධනා කරනවා නැවතත් මාව subscribe කරන්න කියලා. මම අමී ෆර්නැන්ඩෝ. ඊට අමතරව like කරන්න, share කරන්න, තව කෙනෙක්ට බලන්න. අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. මේ අමී ෆර්නැන්ඩෝ. අපි යමු වීඩියෝ එකට. දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණි නිවි නිවි යන අරුමයකින්මද දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා ජීවමානවම හිමි දැක ගන්නට මානෙත කළ පින් මඳ බව වැටහේ එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා
මුදිතා කරුණා ධාරා අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා තෙමා තෙමා අද ගලා ගලා යන ලෞතුරු ගුණ මහිමේ තෙමා තෙමා අද ගලා ගලා යන ලෞතුරු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා මේ තියන්නේ මේ පන්සලේ තියෙන ලස්සනම තැන මෙතන සිරිපාද අඩවිය තමයි කියන්නේ. මෙතන මේ හදලා තියෙන විදිහට මේගොල්ලෝ මේ ආකෘතියක් තමයි හදලා තින්නේ. මේක ලස්සනයි. මේ උඩට නගින්න තියෙන්නේ. පඩිපෙල් මම හිතන්නේ 20ක් 30ක් විතර තියෙනවා. උඩට නැග්ගට පස්සේ සිරිපතුලක් තමයි තියෙන්නේ. මේගොල්ලෝ මෙතනින් මේ අනුමාන කරලා තියෙන්නේ සිරිපාද අඩවියට යන්න පුළුවන් ගමන් මාර්ගයක් විදිහට තමයි මම හිතන විදිහට. මේ විදිහට තමයි සිරිපා පෙන්눔 කරන්නේ. ඊට අමතරව සීනුවක් තියෙනවා. ගන්ටාර කුඩල තියෙනවා. මමත් එකපාරක් ගාන්ටාර ගැහුවා. හරිම නිස්කලංක ප්‍රදේශයක් මේ ප්‍රදේශය. ඔයගොල්ලන්ට ඇවිල්ලා බලන්න කියලා ආරාධනා කරනවා. මොකද ආවට පස්සේ තමයි මේකේ ලස්සන පේන්නේ. වටපිටාව ගොඩාක්ම ලස්සනයි. කොළඹට නුදුරින් මෙච්චර ලස්සන පන්සලක් තියෙනවා මම දැක්කමයි. මොකද ගොඩාක් පරණ නැති වුණාට මේකේ ලස්සන තැන් ගොඩාක් තියෙනවා බලන්න. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලලා හරි මේ පන්සලට ඇවිල්ලා ලස්සන බලන්න කියලා. ඒ වගේම මෙතනට එනකොට මම කියන විදිහට මම ලොකේෂන් දාන්න පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒක බලලා එන්නත් පුළුවන්. ඇවිල්ලා මේකේ මේ පන්සලේ ලස්සන බලන්න නැවතත් ආරාධනා කරනවා ඉන්න කියලා. මේ විදිහට තමයි ආය පල්ලමට බහින්න තියෙන්නේ. අපි නැග්ග වගේ පඩිපෙල් පල්ලෙහාට වෙනම තියෙනවා. නැග්ග පැත්තෙන් නෙවෙයි අනිත් පැත්තෙන් බහින්න තියෙන්නේ. හරිම ලස්සනයි. ගොඩාක් ලස්සනයි. නැවතත් ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න කියලා. බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට දැනේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවි පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදු දම් මහිමෙන් පැහැදීම පමණයි
සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා विहारे मने मोक्ष पताला श्री बुद्ध गया विहारे मने मोक्ष पताला साक्यतिलोना වැඩ සිටියේදීනා साक्यतिलोना වැඩ සිටියේදීනා මරංගනන් පරදාලා මරංගනන් පරදාලා බුද්ධ ගයා සිරි බුද්ධ ගයා විහාරේ වඳිනේමු මොක්ෂ පතාලා महाबोधि वेत सदिये विदुरसुमेदि मुनि राजा श्री महाबोधि वेत सदिये विदुरसुमेदि मुनि राजा आदस बिंबर मार सेना आदस बिंबर मार सेना पेरुम बालन परदाला पेरुम बालन परदाला बुद्ध गया श्री बुद्ध गया विहारे वंदेमु मोक्ष पताला दस बलधारी प्रातिहार पे दस बलधारी जय बिम में विशाला प्रातिहार पे दस बलधारी जय बिम में विशाला सासन थाले ऐतिनोवासी सासन थाले शासन हाले ऐतिलोवासी भव दुख नसना से माँ भव दुख नसना से माँ वंदिनेमु मोक्ष पताला बुद्ध गया श्री बुद्ध गया विहारे वंदिनेमु मोक्ष पताला श्री बुद्ध गया विहारे वंदिनेमु मोक्ष पताला ससर दनवे अपयन गमने බුදු හිමි සෙවනේ සිහිල ලැබේවා වීඩියෝ එකේ අවසාන තමයි අපි අවිල්ලා තින්නේ
මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න නැති කියලා. ඒ වගේම වීඩියෝ එක ලස්සනව ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න සහ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉතා ආදරේ මතක් කරනවා. අපි නම් නැවත අලුත් වීඩියෝ එකක් හම්බ වෙන තුරු හැම කෙනෙක්ටම බුත් සරණයි ගිහිල්ලා එන්න.